මීට කලින් රාජමන්දිරේ සේවය කරපු පුද්ගලයෙක් නිසා ඔබතුමාට කියන්න මගේ රාජමන්දිරේ සේවය කරපු මහාමාත්‍යතුමා ජීවිතක්ෂයටපත් වුණා. එහෙනම් මාත්‍යයෙන් ඒකේ මහාමැතිකම තමයි කරේ. එවනම් නිලවාහිනේ රජතුමාට පක්ෂපාතීව ඉතින් අවිනීතව හිටියා. මෙවන කාලයක් මගේ අඩුපාඩුවක් ලෙස තිබුණු මහා අමතුතුමන්ගේ තනතුරු මම ප්‍රධානය කරන්න කැමතියි. යාපතියා. හැබැයි හේතුවක් තිබෙනවා. නිලවාහිනේ මට විශ්වාසවන්තව පුරා මාස 6ක් ඔබ රාජකාරී කරලා පෙන්නන්න ඕනේ. එහෙමයි. වැඩකුණයි. ඔබතුමා මාසෙන් මං කවුද කියලා පිළිගන්න. අතිදින මොකද්ද? වෙන බලන්න මෙහාට. අරගෙන මෙහාට. මං අඳින රෙදි. හරි පෙන්නම බලන්න එහෙමද? විශ්වාස කරන්න මෙයාද කාලේ මිනිස්සු වෙන මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ මගේ වා. හරි මිනිස්සු පෙන්නම මොනවද තියෙන්නේ කියලා බලන්න. අද කාලේ මිනිස්සු හොඳට hina වෙලා ඉන්නේ වසවිසත් අරගෙන. නිලවාහිනේ මගේ ඇඳුම් කැඩුම් කියලා දැන් කීපවතාවක් ප්‍රකාශ කළා නේද? කාගේද උක? මේක පැනලා ඇවිල්ලා අදිසියට නෙපැන්නේ කරුවේ නේද? මේක අම්මගේ හරි මෑණියන්ගේ මතක වෙන කෙනාව කියමුකෝ. පොරවා ගන්න පොරව. මේ මොකක්ද ඉපාර? අරගෙන බලන්න. මේක මං අඳින එක. ඇතම බලන්න එහෙම. කාගේද මං අහන්නේ ඔක? ඊතනේ මම්මි නෑ වයනකොට. නාන්න බෑ රෙදි පොතේ ඉතල තියලා බෑලා නාන ගෑණිගේ පොතේ කරන්නේ. බලපන්. තවමනොත් එහෙම බලපන්. තවමනොත් දිලිගේ බලපන්. දුන්නේ එතකොට නිලවාහිනී විවාහක පුද්ගලෙක්. ඇත්ත කියපො මට. තාම නෑ. නිලවාහිනී මගේ රාජමන්දිරේ සේවය කරන බොහෝ විමසීමක් විදිහට රාජ්‍ය සේවය කරන්න ඕනේ. මගේ එකම දිනේ ගංගා රාජකුමාරී කාව්‍ය බොහොම සන්තෝෂෙන් රාජමන්දිරේ කාලය ගත කරනවා. ඇයට පූර්ණ ආරක්ෂාව ඔබ ලබා දිය යුතුයි. දුකුමාරියක් ඉන්නවද? දුකුමාරී කාව්‍ය කියන සද්දයක් ඇහෙනවා. මම දැන් දුකුමාරට ළඟා වෙනවා රාජමන්දිරේට. ඔතන යන්නේ මගේ පෙරතුමා රාජමගාරට පැමිණිලා. නමස්කාර විවාහ සදාතසයි පියාණනි අවසරයි. සියලු දේවන් දේව ආශිර්වාද ලැබෙන ඔබට දිනංගා. පියාණනි මගේ පියාණන්ගේ ආශිර්වාදය හැම දවසකම ඔබට ලැබෙනවා. වැඩි දවස් ඉන්න බැරි වෙයි මෙහෙත්. නිලවාහිනී මෙහෙත් එකක් ඉන්නවා. මේ ඉන්නේ මගේ දිනේ ගංගා කුමාරී කාව්‍ය. දුකුමාරිය. ගංගා කුමාරී පියාණනි මේ කවුද? මේ ඉන්නේ මගේ අලුතෙන් රාජ්‍ය සේවිත බඳවගත් මගේ සේවාදායක නිලවාහිනී මහසේනාධිපති. එවර නිලවාහිනී සෝමර සඳුරු උදෑසන මගේ එකම දිනේ ගංගා කුමාරී කාව්‍ය රාජමන්දිර කරලා ළඟා වෙනවා. ආශිර්වාද ගුණකිය ගායනා කරමට ආශිර්වාද කොමුනනවා. එහෙමනම් දොයි ගංගා සෝමර දුරේ අවස්ථාව කාලව කොරම දුකා වුණා. සියලු දිනගේ දේව ආශිර්වාද මැද ඒ ආශිර්වාද ගුණකිය ගායනා කරමට අවසර ලබා දෙනවා. හොඳයි පියාණනි එසේ නම් මගේ රංගන විලාසයෙන් ඉදිරිපත් කළා. මගේ පියාණන්ට ආශිර්වාද පතන්න මට අවසර දෙන්න. හොඳයි දුවේ. ඔබට ආශිර්වාද කරනවා මම. ඔබට අවසර පතනවා මම. නිලවාහිනී සායුද කට්ට වුණා. මට අවසර. ආදර අසෙලි මුටි තරගෙට
දේවල් දේව ආශිර්වාද ලැබෙන ඔබට. ප්‍රීති. නිලවාහිනී. එහෙමයි. මම මේ කල්පනා කළේ නිලවාහිනී. මගේ හිතේ තියෙන සන්තෝෂය සමත් වැඩි වුණා නිලවාහිනී. ඔබට කියන්න මමත් මේ නටනවා දැක්කමයි. පුදුම ලස්සනයි. එනං. ඒකට මේ දිවිගත්තා. නිලවාහිනී. මගේ තියෙන එක වතාවට සීදා සෝතාවක් මොකද හිලිමක් කළා නිලවාහිනී. එහෙමයි. මගේ තුට රාගධාරී සංගීතය කරගන්න ඉතින් ආසාවක් තිබෙනවලු. රාගධාරී සංගීතේ. අනේ උපියන්නේ කුමාරී ඒ නිලවාහිනී. ඒකට අපි මොකද කරන්න ඕනේ? නිලවාහිනී මහ සෙල්ලපති. රාගධාරී සංගීතය ගැන දන්න හොඳ දැනුවත් පුද්ගලෙක් අපි රාජමන්දිරේ කරලා ළඟා පිටුනේ. ඒ ගැන ඔබ දෙපළ කරදර වෙන්න එපා. ඒ නිලවාහිනී. ඉන්නවා. කොහෙද නිලවාහිනී? හරි. කියමු කොහෙද කියලා කියමු. එන්නේ කියන්නකෝ උපියන්නේ. වැඩි ඈතක නෙමෙයි. වැඩි ඈතක නෙමෙයි කවුද නිලවාහිනී? මම. අපේ අම්මේ කවුද දන්න කියපන්කෝ. නිලවාහිනී රාගධාරී සංගීතයකට දන්න මේ ගුරුවරයෙක් දුවේ. හරි. සන්තෝෂ නිලවාහිනී කියලානේ මගේ සන්තෝෂයෙන් දෙනවා. අද කොහෙන්ද මේ දෙලගෙන නැත්තේ? කුමාරි මේක පරම්පරාවෙන් අපේ අම්මා තාත්තා අත්තා කිත්තා නත්තා මුත්තා මීමුත් දැනනද? මීමුත්ත කියලා එකෙක් ඉන්නවද? ඉන්නවා. මොකද දැකලා නැහැ. මම දන්නේ අපේ පාන්දර පරාරේ දිගන යනවා මීමුත්තේ. ඒකට මේ අත්තු පරම්පරාව එක. මේ මීයා. දැනනද පරම්පරාව කියන්නේ අපේ තාත්තා චූන්. තාත්තා චූන්. අම්මා චූන්. එතකොට මේ පාන්තු මම නිකම්ම චූන්. ඒතරම් ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසයක් මොනවද? දෙයියට හිටපුවා අම්මා. මාස 3ක් දෙයියට ඉන්නේ. මොනවා? ඔව් දවසක් මම්මට අම්මා නාන්න යනවා. අයි මාස 3ක් දෙයියෙන්. රාගධාරී සංගීතය. අනේ දවසක් මම දෙයියට තියලා මට දෙයිය තියක් ඒ පාවුනා. හේතුව මොකද්ද පාවෙන්න තරම්? එහෙම දෙයියවත්. ඒක තියලා නිකන් ඉන්නේ නැහැ. අරකට දා. මේකට දා. අවසාන වෙනකොට අරකට මේකට දෙකටම දා. රාගධාරී සංගීතය. රාගවන්දනනේ දා. අපි අම්මේ ඊගන පාගගන ගාගන නිලවාහිනී අපි අම්මේ ඇති උපියන්නේ රාගධාරී සංගීතේ දන්නවද නිලවාහිනී? මොකද සාගත දෙන එකපාරම නතර වුණා. සා ඉර වුණා වගේ වුණානේ. හරි. සා ගන්නවා. සා ගන්නවා ඊළඟට రీ ගන්නවා. සා ගාවට రీ ගන්නවා. రీ ගන්නවා ගා ගන්නවා පාග ගන්නවා. රාගධාරී සංගීතය. රාගධාරී. නිලවාහිනී ඔබ හොඳ නැද්ද? අවශ්‍ය නැහැ මට ඔබේ රාගධාරී සංගීතය. යන්න පුළුවන් සුදුසු රාගධාරී සංගීතය පිළිබඳ මනා දැනුමක් තියෙන ගුරුවරයෙක් සොයාගන්න. එහෙමයි. නිලවාහිනී කුමක් හෝ දේශයකින් රාගධාරී සංගීත පිළිබඳ මනා දැනුමක් තියෙන පුද්ගලයෙක් කැඩුණු නැවත තව රාජ්‍යයට ළඟා වෙන්න ඕනේ. මගේ තියෙනගේ ආසාව සංසිඳ වෙන්න ඕනේ. කුමාරි කිසි දෙයකට බය වෙන්න එපා. අනේ නිලවාහිනී කොහොමද රාජකාරී ඉෂ්ට කරනව නේද? ඔබතුමිය බලාපොරොත්තු වෙන්නා වූ ගුරුවරයෙක් මම මෙතෙන්ට කැඳන් එනවා. හොඳයි. එහෙම දුරංගා අපි වතුන රාජමන්දිරේ නිලවාහිනී රාජකාරී හරියාකාරව ඉෂ්ට කරන්න ඕන. තවර මංගල ප්‍රථම රාජකාරී තමයි සංගීත විශාරදයක් සොයා ගැනීම. එහෙමනම් පිටුදර්ශන කරන්න ආරම්භ කරන්න ඕන. නිලවාහිනී සංගීත විශාරදයක් සොයා ගැනීම නිසා නැවත තව රාජමන්දිරේ ළඟා වෙනවා එහෙම නෙවෙයි. ඒක හොරාද?